තාත්තේ මේ දැන් එන සතියේ ලොන් වීකෙන්ඩ් එකක් සෙට් වෙනවනේ. ඔව්. නුවරඑළිය දෙමුද? නෑ නුවරඑළිය නෙමෙයි අපි යමු මෝල්ඩිව්ස්. අර අපේ දුවගේ මේ වෙඩින් එකට අපි මම වෙන් කරලා තිබුණා FD එකක්. අපි FD එක කඩලා පවුල වෙඩි මෝල්ඩිව්ස් එකක්. ඊට පස්සේ එහෙ අපි හොටල් එකක් අරගෙන නැවතිලා හතර කාලා ෆුල් ආතල් එකක් අරගෙන සල්ලි ටික ඉරුණාට පස්සේ මම විකුණන්නම් එහෙ මාළු. ඔබ විකුණපන් කුරුම්බා. අම්මට කිව්වා මේ මොකක් හරි හෝටල් එකක මොනවා හරි වැඩ කරලා නැත්තම් ඔය මොකක් හරි එහෙම කරලා ෂෙඩ් එකේ තෙල් ටිකක් ගහලා හරි කීයක් හරි හොයන්න කියලා. එහෙම හොයලා සල්ලි ටිකක් එකතු කරගෙන පුළුවන් වෙලාවක ආපහු ලංකාවට එමු ඈ. එහෙම කරමු. යා. තාත්තේ තේ හදන්නට හොයන්න. නෑ තේපා. මට ගේන්න chocolate milkshake with full cream milk with almond oats and walnut. අන්න එහෙම දාලා ලොකු ජග් එකක් ගේන්න. හොඳට අර දෙහි පෙත්තක් උඩින් දාලා ඊට පස්සේ මෙහෙම බටයක් ගහලා හොඳ කූල් එක අයිස්ක්‍රීම් චුට්ටක් උඩින් දාලා එහෙම එකක් ගෙනියන්න. යකෝ තේ බොන්න නැතුව වෙන මගුලක් බොන්නද කියන්නේ මෙතන ගෙදර පිටි කට්ටයක් රුපියල් 2000ක් හොදලා තේ ගේන්න නැතුව වෙන මොන මගුලක් බොන්නද? අරන් කරගෙන තේ එකක් කහට එකක් අරන් හරි. රිමෝට් එක කොහෙද තියෙන්නේ? රිමෝට් නෑ පුතේ වැඩක් නෑ කුප්පියෙන් ගැහුවා කියලා ඔක කඩලා යන්නේ. ඉතින් ඔක තේරුම් නැති වැඩ ඔක කරන්නේ කුප්පියෙන් ගැහුවා කියලා රිමෝට් එකට දැනෙන්නේවත් නෑ. ඔබ ගිහිල්ලා අර එළියේ තියෙනවා බ්ලොක් ගල්. මම අර තාපේ බඳින්න කියලා ගෙනාවු තඩි බ්ලොක් ගල් තියෙනවා. ඒ බ්ලොක් ගලක් ගෙනල්ලා එහෙම රිමෝට් එකට ටක් ගාලා කෙරලා අරපක්. නෑනේ අතේ තියලා ගෙනියන්න ඉපත රොම්බේ අත දුවල්නවනේ. රිමෝට් එක බිම තියලා හතර බ්ලොක් ගල මෙහෙම කරලා මෙහෙම අරගෙන මෙහෙම ටක් ගාලා කෙරලා අරපක් රිමෝට් එක දෙපළ වල කුඩු පට්ටම් වෙලා යන්නේ. එතකොට සේරම හරි. ආයි රිමෝට් එක මට අලුතෙන් ගේන්න පුළුවන් සල්ලිත් තියෙනවා මට සෑහෙන සල්ලි තියෙනවනේ. තාත්තේ මේ රැට පීසා ඕඩර් කළා කවුද? ගෙමු පීට්සා විතරක් නෙමෙයි අර මේ බර්ගර් ඒවත් ගෙමු බර්ගර් සබ්මැරින් ඒවා දේවල් ඒවත් උස්සගෙනමු. ඊට පස්සේ අර මේ ෆ්‍රෙන්ච් ක්‍රමයට අපි මේ ක්‍රීමි පැස්ටා හරි ලසන්ය හරි ඒ වගේ දේවල් ටිකක් ගෙමු. කේරළ ක්‍රමයට මයිසූරු වඩේත් ගෙනල්ලා මේ තෝසි එහෙමත් දාලා ජපන් ක්‍රමයට ටෙරියාර් සෝස් දාපු සුෂි එහෙම ඒවත් ගෙනල්ලා දාමු මෙහෙම මේසයක් පිරෙන්න. ඊට පස්සේ මගේ රත්තරන් පුතාව මෙහෙම චුට්ට පැත්තකින් වාඩි කරවලා මො කැමති දේ බෙදාගෙන කන්න පුළුවන් නේ. මගේ රත්තරන් පුතාට අර පරාක්‍රම බහරතුමා කියලා තියෙනවනේ. ඒ වගේ හොඳට රජෙට්ට වගේ පුතාට මම කන්න දෙන්නම් ඈ. අපිට පැලෙන්න සල්ලි තියෙනවනේ. අපි නවලෝක මුද්‍රාලිගේ පරම්පරාවේ කට්ටියනේ. ඒ පරම්පරාවෙන් එන කට්ටිය හින්දා අපිට ඇති වෙනකන් සල්ලි තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. පුතාට මෙහෙම දාලා අපි මේ නැදින් මේ මොකද්ද විටිපන්දන් එහෙම පත්තු කරලා පොඩි කැන්ඩල් ලයිට් ඩිනර් එකක් ගමු. ඈ එහෙම කරමු. එහෙම කරමු. හරි එහෙම කරමු තාත්තේ. තාත්තේ රජකුමාරයා කොහෙද ගියේ? කොහෙද ගියේ කියන්නේ පන්සලට ගියේ. ඇයි අද අපෙන් දාන්නේ පන්සලට? අම්මට සරි අද දානෙකුත් තිබ්බද? දන්නෙත් නැහැ. හරි ගමන්. අනේ තාත්තේ මේක නෙවෙයි තාත්තේ. මේ ගිනි කාස්ට කවුවේ පයින් යන්නේ කරන් මට එපා වෙලා තියෙන්නේ. පුදුම අවුවක් තියෙන තාත්තේ කර වෙනවා රෝස් පාන් වෙනවා. මේ ගෙවන්න හරි කාර් එකක් ගමු. ගමු කාර් එකක් නෙමෙයි අපි කාර් දෙකක්ම ගමු. දැන් අර 20 කාරුත් ලක්ෂ 12ක් දුක විතර වෙන්නේ නේ. කාර් දෙකක්ම ගමු. ඊට පස්සේ අපි කමු AC බස් එකයි තව මොකක් හරි හොඳ මේ AC බස් එකක් ගත්තොත් අපිට රූට් එකට දාලා දුවන්න පුළුවන්. උඹට කෙලින්ම මෙහි ඉඳන් පන්සලට යන්න පුළුවන් නේ. බස් එකේම ගිහිල්ලා බස් එකෙන් බහින්න පුළුවන් ලස්සනට අපේම බස් එකේ. එහෙම කරමු. ඊට පස්සේ අපි ගමු කැරවෑන් එකක්. කැරවෑන් එකක් අරගෙන කැරවෑන් එකේ එතකොට උඹට අපි කට්ටියටම පවුල් පිටින් කොහේ හරි හොඳ ගමනක් යන්න පුළුවන්. හෙලිකොප්ටරේ උත් ගමු. අවුලක් නැහැ නේ. හෙලිකොප්ටරයක් කරගෙන අපි වත්ත මැද්දෙන් ලොකු හෙලිපෑඩ් එකක් දාලා ඒකෙන් එතකොට බලලා වැඩි කරගන්න පුළුවන් නේ. තව මම නැවක් බලලා තියෙන්නේ මේ නැවට නම් ඇඩ්වාන්ස් උත් ගෙවලා තියෙන්නේ. බා හවසට ගිහලා ඒක අරන් හරි මම පේමන්ට් එක මේ දාලා තියන්න. දුවටත් කියන්න මම මර්සිඩීස් බෙන්ස් එකක් මරන් දෙන්නම් කියලා. එහෙම කියපන්. පන්සලට තවුදෙන් වාහනයක් ගෙනල්ලා. වෑන් එක. වෑන් එක. කාටද හාමුදුරන්ට පදින්නද? දන්නේ නැහැ කවුද දීලා. ලොකු හාමුදුරුවෝ ඇහුවා මගෙන් තාත්තා ගෙදරට ට්‍රීවිල් කට්ටක්වත් ගන්න නැද්ද කියලා. මේ කොල්ල වව්වේ වන්න. අම්මට උඩු හාමුදුරුවෝ එහෙම ඇහුවද? අනේ වාසනාවන්. බා හාමුදුරන්ට ගිහලා මෙන්න මෙහෙම කියපන් ඈ. සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. නමුත් ඒ කටුක සත්‍ය අපට බාර ගන්න වෙනවා. අනික පයින් ඵලයන් යන තූත්තු කුඩියක ගොන්න අම්බ. හරි. වාහන අරන් දෙන්න බෑ. පහන්න මෙතන. අම්මට. නේ නැද්ද කන පැලෙන්න කේන්තියෙන් බැනලා. එදා මට